go again, boys. Oh, wow. Holy shit. Wow. ඒ කියන්නේ මචං ඒගොල්ලෝගේ ප්‍රීමියම් බ්‍රෑන්ඩ් එකට ප්‍රීමියම් ෆීලිං එකක් දීලා තියෙනවා. just amazing. ඉතින් boys Densaගේ vehicles ටික පෙන්වුවොත් එහෙම ඉස්සල්ලාම huge grill, beautiful LED lights and ඒක luxury commuter van එකක්. SUV එකක් නෙවෙයි, commuter van එකක්. නිකන් අර Mercedes Benz අර vans තියෙන VIP luxury transporters තියෙන අන්න ඒ වගේ විදිහට ගහපු එකක්. මාර ලස්සනයි. Wheels looks amazing මචං. එතකොට මේ තියෙන පිටිපස්ස Densa කියලා ලොකුවට ගහලා තියෙනවා. LED light එක මාර ලස්සනයි. මම දන්නේ කැමරා එකට පේනවද කියලා. මාර ලස්සනයි. පිටිපස්ස මාර ලස්සනයි මචං. මේක එකම සීන් එක. මේක ඇතුළේ බලන්න බෑ. ඇතුළේ මාර ලස්සනට ඇති. එතකොට මචං මේ තියෙන්නේ Densa B8 එක. ඕකේ. මේක SUV එකක්. and මේක නිකන් Defender model එකට වගේ ගාපු එකක් තමයි. ඒ වුණාට මේ බලන්න මේ. පේනවද? ලස්සනයිනේ. මේ බලන්න wheels එහෙම මාර ගති. ඒතර look එක headlight DRL lights වලටත් එක්ක මාර ලස්සනට තියෙනවා. really nice. මාර ලස්සනයි. නියමයි. beautiful. ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නන්නම් B5 එක Densa එකේ. මේකත් rugged විදියට rugged look එකකට තියෙන vehicle එකක්. DRL lights එක මාර ලස්සනට තියෙනවා. ඒකත් නිකන් මෙන්න මේ angle එකට වගේ ගත්තොත් එහෙම ටිකක් Defender look එකක් තියෙනවානේ. පොඩි look එකක් තියෙනවා. ඒනට beautiful. It's really beautiful. Wheels ලස්සනයි, rim එක ලස්සනයි. මේකෙත් මට පුළුවන් නම් මම ඌට්ටනිය sneak peek එකක් දෙන්නම් මචං interior. ඔන්න ඔය විදිහට තමයි බලා ගන්න පුළුවන් interior එක. බලන්නකො ලස්සන. ඉස්සර ඔය designs ආවේ Merc, BMWs ඒගොල්ලෝනේ දැන් Chinese ලා ගහන්නේ වගේ. නිකන් launch එකක් තියෙනවා වගේ නිකන් මට පේනවා. තාම නෑ වගේ. Anyway, let's go to the BYD section. මචං මේ බොරු නෙවෙයි කියන්නේ. BYD section එකේ staff එකේ ඉඳලා ඔක්කොමලා like මාර ලස්සනට ඇඳගෙන ඉන්නවා. Okay, like see uniform එක ලස්සනට ඇඳගෙන. Oh, I forgot. It's John Keel. So කියන්න ඕනේ නෑනේ. Yeah, John Keel. Nice. Nice driving. ලස්සන කාර් එකක් පේන්න තියෙනවා මචං. මොකක්ද දන්නේ ඒකේ නම? මේක BYD මේ BYD Arrow 1. nice නේ. මේ headlights ලස්සනයි. වැඩිය ලොකු වනම් මොනවද නැහැ. ලස්සන grill එකක් තියෙනවා. It's really nice and compact. really compact. කලර් එක ලස්සනයි. මම හිතනවා තව මේ වගේ අර funky colors එයි කියලා මම හිතනවා තව. bro මේ Arrow 1 එකට මාර crowd එකක් ඉන්නේ කාර් එක බලන්න. බලන්න වෙයි. see අර most anticipated කාර් එකක් වගේ තමයි මේ වන්නම් පේන්නේ. මේක 1 එක. හා? Arrow 1 එක. Arrow කීයද? ඒක 83යි 50යි 92යි 10යි. ගණන් දෙයක් කියන්නේ රේන්ජ් එක තමයි ඒකේ ලොකු වෙනසකට වෙන්නේ. 380යි 300යි. විස්තරය අහගත්ත වෙලාවට. මෙතන කායගේ පිටිපස්ස
Atto 1 එකේ හොඳයි හොඳ බූට් එකක් තියෙනවා මේකේ බ්ලේඩ් බැටරි එකක් කියලා තමයි කියන්නේ මේ තියෙන ඒතර මේ එන්ජින් එක sorry එන්ජින් එක නෙවෙයි බැටරියද බැටරි නේ බැටරි alright so බලමු okay yeah sanna tultawa masam meke 10.1 inches screen එකක් තියෙනවා and then මේකේ තව පොඩි නිකන් චූටි එකකුත් තියෙනවා very nice මේ ඔක්කොම ආයේ මෙතන mobile charging dock එකක් යනවා මෙතන really feel nice material ඔක්කොම නියමයි door handles දොරවල් අරිද්දි පොඩ්ඩක් heavy feeling එකක් එනවා මට ඒතර මේ තියෙන්නේ ඇතුළ අපි යම්බන් මේක පොඩ්ඩක් ඇතුළට ගිහලා බලමු වාඩි වෙලා leg space එකම තියෙනවද කියලා let's see okay මම normally 5'5 මේ තියෙන leg space එක පේනවා තියෙන්නේ seats උත් හොඳට comfortable එකට තියෙනවා bro තුන් දෙනෙක්ට යන්න පුළුවන් ඕලන්න and premium look එකක් තියෙනවා මේ seats වල really nice head space එකත් මෙච්චරක් තියෙනවා ඉතින් මම මේ 5 එකක් okay head space එකත් හොඳට තියෙනවා BYD C-Line 5 එක yeah C-Line 6 එක දැකලා තියෙනවා and මම හිතන්නේ මේක open කරන්න බෑ එහෙනම් මම නිකන් උඩින් වගේ පෙන්නන්නම් 12.8 screen touch screen එකක් තියෙනවා seats ලස්සනයි නියමයි wonderful and මේකේ පිටිපස්සත් මාල් ලස්සනයි large rear passenger space එකකුත් තියෙනවා මේකේ මම දන්නේ ඔයගොල්ලන්ට පේනවද නැද්ද කියලා but reflection එකකින්ද පේන්නේ නැහැ කායක ලස්සනයි right ඊළඟ කායක මයිද ලංකාවේ famous SUV එකක් තමයි මේක C-Line 6 එක මේක ඉතින් ඔයගොල්ලෝ ඇති වෙනකන් දැකලා ඇති පාරේ. ඉතින් මේ C-Line 6 එක ගැන කිව්වොත් එහෙම මේක 21.7 million මචං මේක ගාන. මේකට panoramic sunroof එකක් එනවා. 15.6 inch rotating screen එකක් එනවා. Power adjustable ventilated seat මේකේ. Okay, so that means seat එකේ AC තියෙනවා කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මේකේ large storage capacity එකකුත් තියෙනවා මචං. මේ pickup එකට මාර ආසයි මචං. Look at this. මේකේ logo you know shark එක ගැන කිව්වොත් එම් මචං ඒකේ price එක 25.3 million. Alright, and then ventilated front seats 2500 kg වෙනකම් මේකේ towing power එකක් තියෙනවා 230 mm ground clearance එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේක නම් පොඩ උස්සලා තින්නේ. ඒකට මේක ඉතින් මේක උසයි. 230ක් උසයි මිලිමීටර්. ඊට පස්සේ tray capacity එක. tray capacity එක මචං 1200 liters තියෙනවා. ඇතිනේ ඉතින් ඒ ගාන නේද? උතරම ඇති. C-Line 5 එකේ black එක. මං හිතන්නේ අරකට වැඩිය මේ black එක ලස්සනයි නේ. reflection එකත් එක්ක. මං අර මේ white trim එකට විතරයි ආස නැත්තේ. ඒක නිකන් chrome හරි මොනවා හරි colour එකක් තිබ්බනම් ඒක ලස්සනයි. and silver colour එකට වැඩිය මම හිතන්නේ black එක ලස්සනයි. මාල් ලස්සනයි. එතකොට මේ තව C-Line 6 එකක් තියෙනවා white colour එකක්.
මේ ලයිට්ස් එක වයිට් කලර් එක මාල් ලස්සන පේනවනේ. Oh. Yes. Nice. Really nice. Okay. Number මේ BYD Seal. Seal එක ගැන කිව්වොත් boys ඒක 19.7 million upwards. ඒ කියන්නේ මේ තියෙන spec එක මම හිතන්නේ 19.7 million. Okay. ඊට පස්සේ මචං මේකේ panoramic glass roof එකක් තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. And then යටින් පේනවද දන්නේ නැහැ මචං. පේන්නේ නැහැ. Integrated sensory seat. මම හිතන්නේ ඒ කියන්නේ අර seat එක හිටපු විදිය ඒක seat එක memorize කරගන්නවා ඇති. And then what else? 9 airbags තියෙනවා මේ car එකේ. Okay? And Dyna audio system with 12 speakers. මේ car එකේ 12 speakers තියෙනවා. And then there's 12.8 inches intelligent rotating touch screen එකක් තියෙනවා මචං. උඹලට පේනවද දන්නේ තියෙන touch screen එක. And then mobile phone wireless charging එකක් තියෙනවා. ඒක තියෙන අර dock එකේ. Okay? අතන තියෙන dock එක තමයි wireless mobile charging එක තියෙන්නේ. Trunk එක spacious and leather interior තියෙන්නේ. ඕක තමයි මේ කාර් එක ගැන කියන්න තියෙන්නේ. ලස්සනයි නේ. මේ තියෙන Dolphin එක 10.7 million upwards. ඊට පස්සේ 6 airbags. එතකොට මේකේ තියෙනවා මචං screen එක මචං 12.8 inches. ඊට පස්සේ මේ seats ඔක්කොම sensory. Okay. මේ තියෙන එක back එක. So yeah. The back is also very nice මචං. Dolphin එක. So that is Dolphin. Dolphin එක පොඩි නිකන් you know cute උනාට ලස්සන look එකක් තියෙනවා Dolphin එකේ. හැබැයි මචං මං ආසම මේකට. This one. ඒක head turn එකක්. Boxy look එකක් තියෙන්නේ. Moto 3 මේක 14.6 million upwards. මේකේ පිටිපස්සට ගියොත් එහෙම මේක මචං tailgate එක. Okay? අර one touch open close tailgate එකලු. මම දන්නේ ඒක කොහොමද මේ වෙන්නේ කියලා අර කකුල මේ මෙහෙම කරාම දන්නේ ඒක open වෙන්නේ මේ වෙන්නේ but ඒක මම හරියට දන්නේ නැහැ. ඊට පස්සේ මේකේ තියෙනවා මචං 15.6 inches rotating screen එකක් තියෙනවා. ටික ලොකු එකක් ලොකු size screen එකක් තියෙනවා. ඊට පස්සේ spacious trunk එකක් ආයේ මේ car එකේ lane keeping assist එක තියෙනවා මේකේ. So yeah. මේක තමයි BYD Atto 3 එක. So it's really nice. ලස්සනයි. C-Line 5 තමයි මේ තියෙන්නේ. මේකේ price එක 18.2 million. හරිද? ඊට පස්සේ මේකේ large space storage capacity එකක් තියෙනවා මේ car එකේ. ආය මේ car එකේ 12.8 inches touch screen එකක් තියෙනවා. ඊට පස්සේ large rear passenger space එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. මේකේ මේ BYD එකෙන් දොරවල් අරින්න දෙන්නේ නැහැ boys. ඒ හින්දා මට පෙන්නන්න විදියක් නැහැ. So ඕක තමයි BYD C-Line 5 එකේ කියන්න තියෙන්නේ. අලුතෙන් launch වෙච්ච car දෙක තමයි මචං BYD Atto 1 එකයි Atto 2 එකයි. The Atto 2. All right, finally I got the chance. Okay boys, I think oh nice. All right. Okay, sure. Ambient lights. ආපු ගමන් ambient lights පේනවා. ඒතර මේකේ ventilated seats. Ventilated seats තියෙනවා මේ වල. එතකොට මේකේ screen size එක නම් මම දන්නේ නැහැ but large storage capacity එකක් තියෙනවලු and then wireless charging dock එකක් තියෙනවා phones charge කරන්න පුළුවන් මේකෙන්. The display is rotating. No, it's not rotating. Nice feel. Especially my ambient lights. The body premium feeling එකක් එනවා. And then 2 cup holders. So
බලමු පිටිපස්සට ගිහලා බලමු මේකේ. පිටිපස්සේ මේක තමයි මේ Atto 2 එකේ. Alright. Okay, so පිටිපස්සේ ඉඳගත්තට පස්සේ ඔයගලන්ට පේනවා ඇති හොඳ ප්‍රීමියම් ෆීලිං එකක් තියෙන්නේ. සීට්ස් හොඳයි. එතකොට සීට්ස් හොඳට කම්ෆර්ටබල් විදිහට තියෙනවා. and then මේ ambient light එකක් යනවා. ඒක පොඩි ප්‍රීමියම් ලුක් එකක්, ෆීචර් එකක්. ඒක ලස්සනයි. මේ තියෙන මගේ head space එක. okay, head space එක really nice. මේ මගේ leg space එක. leg space හොඳට තියෙනවා. and then මෙතන AC vent එකක් තියෙනවා. yeah, ඕක තමයි කියන්න තියෙන්නේ. නියමයි. ලස්සනයි. නියමට තියෙනවා. BYD එකට මාර crowd එකක් ඉන්නේ. Alright boys, BYD stall එක බලලා ඉවරයි. subscribe කරන්න and then like and share කරන්න and මගේ videos බලලා enjoy කරනවා නම් මතක් කරලා මචං comment එකක් දාපන්. මම මාර happy comment කියවන්න. okay, thank you.